හයි ගයිස්. ඉතින් හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. ඉතින් 2026 අලුත් අවුරුද්ද උදා වෙලා තියෙන්නේ මේ වෙලාවේ. ඉතින් ඕගොල්ලෝගේ සල්ලි නැති කරගන්න නැතුව ඕගොල්ලෝ පරිස්සම් වෙන්න ඕන දේවල් ටිකක් ගැන කියන්න යාව මේ අලුත් අවුරුද්දේම. නැත්තම් අවුරුද්දේ මුලම ජනවාරි මාසෙම ඉවරයි. නැත්තම් අවුරුද්දේ මුලම ඉවරයිනේ. හරිද? ඉතින් ට්‍රේඩින් පැත්තෙන් කතා කරන්න යද්දි ට්‍රේඩින් පැත්තේ තියෙනවනේ ඔය බොරු කෝස්කාරයෝ ඉන්නනේ. බොරුත් නෙමෙයි. බොරු කියන්නේ උන් හොරු. හරිද? බොරු නෙමෙයි උන් හොරු. හරිද? 20-30 දහස් ගණන් කෝස් වලට කෝස් ෆීස් අරගෙන මිනිස්සුන්ව නිකන් අතහැරලා දානවා. හරිද? හරියට උගන්වන්නේ නැහැ, හරියට දෙයක් කියලා දෙන්නේ නැහැ. මාකට් එක ගැන තියෙන දේවල් සම්පූර්ණයෙන් බොරු උගන්වන්නේ. ඒත් එක්කම ඉන්නවා තව සිග්නල් ගෲප් කාර්යෝ වගේ. හරිද? අනුන්ගේ සිග්නල් වලට සමහර එවුන් වෙනත් එවුන්ගෙන් අරගෙන තමයි ඔය සිග්නල් ගෲප් කරන්නේ. හරිද? ඉතින් ඔය වගේ ඒවාට අහු වෙන්න එපා. මොකද සෑහෙන්න ඉන්න. දැන් එයාලා අලුතින් මාකටිං කරන්නේ කොහොමද? අලුත් අවුරුද්දේ ප්‍රොෆිට් කරන්න ඉන්න. හරිද? මේ තියෙන්නේ අලුත් අවුරුද්දේම අපේ ස්ටුඩන්ට් කෙනෙක් ප්‍රොෆිට් කරලා ගත්ත iPhone එක. හරිද? ඕම්ම තමයි දාන්නේ. හරිද? ඕවට ඉතින් මිනිස්සු අහු වෙනවා. අයියේ මිනිස්සු බලන්නේ මේ අවුරුද්දේ හරි කොහොම හරි ගේමක් ගහගන්න. ගිය අවුරුද්දේ ගේමක් ගහගන්න බැරි වෙච්ච කට්ටිය. ගේමක් ගහනවා නම් මුලින් ඉගෙන ගන්න. ඔය වගේ බොරු කාරණට අහු වෙන්නේ නැතුව ඉඳා. හරිද? මුලින් අඩුම බේසික් ටික YouTube එකේමවත් බලහම YouTube එකේ ඕන තරම් වීඩියෝස් තියෙනවනේ. බේසික් ටික හරි බලලා වරෙන් ඇඩ්වාන්ස් ඒවා ඔක්කොම දේවල් නැහැ YouTube එකේ. එතකොට බේසික් ටික හරි බලහම හරියට බලලා එනවා නිකන් සල්ලි නැස්ත කරගෙන නිකන් ට්‍රේඩින් වලට ඇවිල්ලා තමන්ගේ තියෙන මුළු ශේෂතම විනාශ කරගන්න එපා මේ අලුත් අවුරුද්දෙම. එහෙනම් පොඩ ගේම ගහන්න පුළුවන්. හරියට මුලින් ඉගෙන ගන්න. ඉගෙනගෙන කරන්න. හරිද? අලුත් අවුරුද්දෙම ඔය කෝස් වලට සල්ලි දදා 20-30 දහස් ගණන් සල්ලි දදා අහු වෙන්න එපා ඔකට. හරිද? ඔය බොරු වලට අහු වෙන්න එපා. ඔයාගේ ගේම මුලින් බේසික් එක දැනගෙන බේසික් දේවල් ටික දැනගෙන පොඩ්ඩක් ඩෙමෝ හරි ට්‍රේඩ් කරලා චුට්ට දැනුම වර්ධනය කරගෙන එන්න. ඊට පස්සේ හරියට ඉතුරු දේවලුත් ඇඩ්වාන්ස් දේවලුත් ඉගෙන ගන්න. හරියට ඉගෙනගෙන මේක කරන ඔය බොරු වලට අහු වෙන්න එපා.